අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ Honorලගේ අලුතෙන්ම රිලීස් වුණ Honor X9D කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් දැන්ම Shanyu Tech YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification all දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. මුලින්ම අපි මේ ෆෝන් එකේ box එකේ තියෙන මොනවද කියලා බලමු. ඉතින් මේ box එකේ අපිට Honor X9D ස්මාර්ට්ෆෝන් එක, back cover එකක්, SIM remote tool එක, 66 watt fast charging dock එකක් සහ Type A to Type C charging cable එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකට අවශ්‍ය කරන හැමදේම වගේ මේ ෆෝන් එකේ box එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ colors පැත්තට ආවම මේ ෆෝන් එකේ colors හතරක් අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි reddish brown, midnight black, sunrise gold සහ forest green කියන colors හතර. මේ ෆෝන් එකේ build එක පැත්තට ආවම මේ ෆෝන් එක අපිට ගොඩක්ම හොඳ durability එකක් බලා ගන්න පුළුවන්. මොකද මේ ෆෝන් එක මීටර් 2.5ක් වගේ උසකින් වැටුණත් මේ ෆෝන් එකට මුකුත්ම වෙන්නේ නැහැ කියලා තියෙනවා සහ IP68 IP69K කියන dust and water resistance පහසුකමත් මේ ෆෝන් එකේ තියෙන නිසා. දැන් අපි මේ ෆෝන් එකේ buttons and ports ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ දකුණු පැත්තේ volume rocker සහ power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ යට SIM tray එක, microphone එක, Type C charging port එක සහ speaker එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ වම් පැත්තේ අපිට කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ෆෝන් එකේ උඩ තවත් ස්පීකර් එකක් සහ තවත් මයික්‍රොෆෝන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකට SIM දෙකක් දාන්න පුළුවන්. හැබැයි SD කාඩ් එකක් දාන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ තියෙන්නේ අඟල් 6.79ක 1.5K resolution එකක් තියෙන AMOLED display එකක්. ඒ වගේම මේ display එක අපිට 120Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් 1.5K කියන ගොඩක් හොඳ resolution එකක්. ඒ වගේම 120Hz refresh rate එකක්. ඒ වගේම මේක AMOLED display එකක් වෙන නිසා අපිට මේ display එක ගොඩක්ම හොඳ display එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම 427ක PPI density එකක් සහ nits 6000ක peak brightness එකකුත් මේ display එකේ තියෙනවා. ඉතින් nits 6000ක peak brightness එකක් තියෙන නිසා මේ ෆෝන් එක අපිට අවුවැදි වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ performance පැත්තට ආවම මේ ෆෝන් එකේ තියෙන chipset එක වෙන්නේ Qualcomm Snapdragon 6 Gen 4 කියන 4 nanometer chipset එක. ඉතින් මේ chipset එක ගොඩක් හොඳ chipset එකක්. මේ chipset එකෙන් අපිට සාමාන්‍ය හොඳ performance එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ RAM එක සහ storage එක පැත්තට ආවම මේ ෆෝන් එක අපිට variant 3ක් බලා ගන්න පුළුවන්. ඒ තමයි 8GB RAM එකක් එක්ක 256GB storage එකක් තියෙන variant එක. ඒ වගේම 12GB RAM එකක් එක්ක 256GB storage එකක් තියෙන variant එක. ඒ වගේම 12GB RAM එකක් එක්ක 512GB storage එකක් තියෙන variant එක. ඉතින් මේ variant තුනම ලංකාවට එයිද කියලා නම් හරියටම කියන්න බෑ. මේ ෆෝන් එකේ OS එක පැත්තට ආවම මේ ෆෝන් එකේ තියෙන්නේ Android 15 OS එක. ඒ වගේම Honorලගේ Magic OS 9 එකත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ කැමරා setup එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ අපිට megapixel 108ක main කැමරා එකක් සහ megapixel 5ක ultra wide lens එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ main කැමරා එකේ OIS පහසුකමක් තියෙනවා. මේ ෆෝන් එකේ වීඩියෝ පැත්තට ආවම මේ ෆෝන් එකෙන් අපිට 4K 30fps videos record කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ portrait mode එක, night mode එක, panorama mode එක සහ තවත් modes කිහිපයක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ selfie camera එක පැත්තට ආවම මේ ෆෝන් එකේ තියෙන selfie camera එක වෙන්නේ megapixel 16ක camera එකක්. ඉතින් මේ selfie camera එකෙන් අපිට 1080p 30fps videos record කරගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ තියෙන ගොඩක්ම විශේෂ දෙයක් තමයි මේ ෆෝන් එකේ බැටරි එක. මොකද මේ ෆෝන් එකේ තියෙන්නේ මිලියම් පවර් 8300ක බැටරි එකක්. ඒ වගේම 66 watt fast charging speed එකත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මිලියම් පවර් 8300 බැටරියක් තියෙනවා කියන්නේ ඔයා normal විදියට use කරනවා නම් ඔයාට සාමාන්‍යයෙන් දවස් 2මාරක් එහෙම නැත්නම් දවස් 3ක් වුණත් මේ ෆෝන් එක පාවිච්චි කරගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔයා heavy user කෙනෙක් නම්
ඒ කියන්නේ ඔයා එක දිගට ගේම්ස් එහෙම ප්ලේ කරනවා නම් ඔයාට සාමාන්‍යයෙන් මේ ෆෝන් එක දවසක් විතර පාවිච්චි කරගන්න පුළුවන් වේවි. ඒ වගේම 7.5 watt reverse wired charging පහසුකමත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරමු. මේ ෆෝන් එක සාමාන්‍යයෙන් රුපියල් 1,30,000කට විතර මිලදී ගන්න පුළුවන් වේවි. ඉතින් මට හරියටම මේ ෆෝන් එකේ ප්‍රයිස් එක කියන්න බෑ. මොකද මේ ෆෝන් එක තාමත් ලංකාවට ඇවිත් නැති නිසා. හැබැයි මේ ෆෝන් එක ළඟදිම ලංකාවට ඒවි. සමහර විට ඔයා මේ වීඩියෝ එක බලනකොට මේ ෆෝන් එක ලංකාවට ඇවිත් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ ෆෝන් එක ලංකාවට ආවට පස්සේ සාමාන්‍ය රුපියල් 1,30,000කට විතර මිලදී ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයා මොකද මේ ෆෝන් එක ගැන හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. මොකද ඔයාගේ යාළුවෙකුත් මේ ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම Shanyu Tech YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification all දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.